බලන්න තමයි තියෙන්නේ. මොකද ඉස්සරයක් කිව්වේ නැහැ. ඉන්න කියලා තමයි තියෙන්නේ. ඊට බල්ලාවිලා කියන්න. ඒ කියන්නේ අර හුදු බලය වැඩසටහන ආපු තාම ඒක වැඩසටහනක් කියලා මොකද්ද කියලාවත් දාම දන්නේ නැහැ. ගිහිල්ලා බලලා ඇවිල්ලා ඉස්සර කියන්න. ඒ කියන්නේ විශ්වාස පරිදිනුද? බලමු ගිහිල්ලා නේද ඇවිල්ලා. අධ්‍යාපන සම්බන්ධව කතා කරන මොකක් හරි ඒ තාම දන්නේ ඇවිල්ලාම කියන්නේ ඒක තමයි. ඇවිල්ලා මොකුත් කියලා නැහැ. තාම හරි තොරතුරක් නැහැ. මෙතුමාට කැඳවීමක් කරලා තියෙනවා. නිකන් අපි සැක කරනවා යම්කිසි රූපවාහිනී වැඩසටහනක අදහස් ප්‍රකාශ කිරීමක් සම්බන්ධ මොකක් හරි ප්‍රශ්න කිරීමකට කියලා වගේ තමයි සැකයක් තියෙන්නේ. අපි බලමු ඇතුළට ගියා නායකතුමාත් ගියා නීතිඥ මහත්වරුත් එක්ක අපේ ප්‍රසාද් සිරිවර්ධන මන්තුමාත් ගියා. අපි එළියට ගිහිල්ලා ආපුවාම අපිට හරි තොරතුරු දැනගන්න පුළුවන් වෙයි හිතනවා. ඉතින් මේ එහෙම කියලා තමයි දැනට නිකන් කසුකුසුවක් තියෙන්නේ. ඉතින් අපි බලමු හරි තොරතුරු මොකක් හරි තව පොඩි වෙලාවකින් දැනගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අපි දැක්ක ඔබතුමාලගේ පක්ෂයේ മന്ത്രിවරු මේ CID එනවා මේ පරීක්ෂණවලට සහභාගී වෙනවා. නායකතුමාත් ආදී අද මොකක් හරි විශේෂයක් තියෙනවද? නෑ නායකතුමාට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ පක්ෂයේ සමාජිකයින් සමගිය සහෝදර മന്ത്രിවරුන්ට යම්කිසි කැඳවීමක් කරපුවාම නීත්‍යානුකූලව නීතිය අංශයකින් කැඳවීමක් කරපුවාම තමන්ගේ ගෝලයක් නැත්නම් තමන්ගේ සහෝදර മന്ത്രിවරයෙක් නිසා එතුමා අපේ නායකයා විදියට එතුමාගේ පිටිපස්සෙන් ඉන්නවා කියන ශක්තිය ලබා දීම වෙනුවෙන් තමයි නායකතුමා ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රතිසංස්කරණ ගැන මොකද හිතන්නේ? ප්‍රතිසංස්කරණ ඉතින් කටයුතු සිද්ධ වෙමින් යනවා. ඉතින් හොඳ සුබදායි විදියට සිද්ධ වෙයි කියන එක තමයි බලාපොරොත්තු ආණ්ඩුවට තමයි දැන් වැඩි තියෙන්නේ. ආණ්ඩුවගේ මැතිවරණයක් බලාපොරොත්තුෙන් ඉන්නවා. අපේ ඒක ප්‍රතිසංස්කරණ කොතනද අපි කොයි විදියටද මැතිවරණේ මුහුණ දෙන්නේ? අපි ආණ්ඩුව පරාජය කළ හැකි හොඳම කඳවුරකින් ජයග්‍රහණය කළ හැකි කඳවුරකින් අපි ඉදිරිපත් වෙනවා කියන එකේ පෙර නිමිති සුබ ලකුණු ඔක්කොම පහළ වෙලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ මැතිවරණයක්. ආණ්ඩුව පළාත් සභා හංගන්න නැතුව අපි කියන ඉක්මනින් පළාත් සභාව පවත්වන්න කියලා. අපි ඉතින් ආණ්ඩුවේ ගේන හොඳ දෙයට අපි ආණ්ඩුව තමයි මේකට ප්‍රමුඛතාවය දී යුත්තේ. ආණ්ඩුව සැලසුම් සකස් කළ යුත්තේ. ඒකට හොඳ දේවල් වලට සහයෝගය දිය යුතුයි. මොකද අධ්‍යාපනය කියන අපේ රටේ අනාගතය. ඒ අනාගතයේ නිමවීම අපි හෝ හෙට ආණ්ඩු කරත් අපේ අධ්‍යාපනය යල්පැන ගිය අධ්‍යාපනයක් කියන කතිකාවක් රටේ තියෙනවා. ඒක නූතනයට ගැලපෙන විදියට වෘත්තීය අධ්‍යාපනයට ගැලපෙන විදියට අනාගතයට ගැලපෙන විදියට සකස් විය යුතුයි කියන කතිකාවක් රටේ තියෙන වසර ගණනාවක ඉඳලා. ඉතින් ඒක කවුරු හරි කෙනෙක් කළ යුතුයි. ඒක කරනකොට ඒ අස්සට වැරදි දේවල් ඇතුළත් කිරීම තමයි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක හින්දා තමයි මේ ගැටලුවලා තියෙන්නේ. මේක ඇවිල්ලා සාකච්ඡා කරලා අපි ඉස්සර දැක්කා දවල පත්‍රිකා ඉදිරිපත් කරලා අකුලගත්තු අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිසංස්කරණ එනකොට කඩිමුඩියේ හදිස්සිය ඔබන්න නැතු මේ අනාගතයක් නිර්මාණය කරන ප්‍රතිසංස්කරණ මේවා. ඒ නිසා කලබලයක් නැතුව සාකච්ඡා කරලා මේ සම්බන්ධව විද්වතුන්ගෙන් අදහස් අරගෙන අපි අපේ මොඩල් එක හදලා ගත්තා නම් මම හිතන්නේ වැදගත් වෙනවා. මේක අපි තමා කරේ කියලා ලකුණු දා ගන්න කඩිමුඩියේ හදිස්සියේ පාර්ලිමේන්තුවත් ඉදිරිපත් නොකර කරන්න ගියපු එකේ කර්මය තමයි ආණ්ඩුව ගෙවන්නේ. ඒ ASCII තමන්ගේ පුද්ගලික විකෘති ආසාවන් දිෂ්ට කර ගන්න කටයුතු කරලා තියෙනවා. මේ නොතේරෙන දරුවන්ගේ කොටට දාපු කියන ප්‍රශ්නෙත් එක තමයි අද මේක ලංකාවේ ලොකු ව්‍යසනයක් බවට පත් වෙන නැත්නම් ලොකු කතරිකාවට පත් වෙන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක කඩිමුඩ හදිස්සියේ තමන් තමා පොරවල් කියලා හිතාගෙන කටයුතු කරන්න ගියපේකේ වැරද්ද තමයි මම හිතන්නේ මේ අද ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාලට විරුද්ධව මේ මතුකුමාර කාන්තාව ටිකක් එළියට බැස්සනේ. ඔබතුමාලා කියන කැත වචන මේ කියනවා අරගල් මේකයි. ඉතින් කැත වචනේ මොකද්ද මේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන එක අපේ අභ්‍යාස පොතට ඇතුළත් කරන්න හොඳ වචනයක් නම් හොඳ දෙයක් නම් ඒක අපි කතා කරපුවහම මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒක කතා කරන එක තැන්වල කතා කරන වාක්‍ය ඒකට හඳුන්වන නම් තියෙනවා. සරල භාෂාවෙන් කතා කරන විදිය තියෙනවා. හංගල කතා කරන විදියවල් තියෙනවා. සමර් රිසි කියනවා. ඉතින් ඒ වගේ කියනවා තුල එක එක්කෙනා කතා කරන භාෂාවල් තියෙනවා. මේක ඒ අනුව Tamanට පොතට දාන්න පුළුවන් නම් මේක කතා කරපුවම තියෙන ප්‍රශ්නේ මොකද්ද? පාර්ලිමේන්තුව කියන්නේ වාචික නිදහස උපරිම තියෙන තැන. එතන ඕන දෙනෙකුට කතා කරන්න පුළුවන්. ඉතින් මේ වැරදි නොකර හිටියනම් මේ රටේ විවේචනයට ලක් වෙන දේවල් නොකර හිටියනම් අපේ සංස්කෘතියට නොගැලපෙන දේවල් නොකර හිටියනම් මේ දේවල්ට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ඇතුළත් කරලා දැන් අවසානයේ අපි ඇතුළත් කරා වගේ අපිට වෙන බයින්නේ. ඉතින් අර කාන්තාවෝ ටික ඇවිල්ලා කියන්නේ එතකොට මේ අපිට ඒ අයිතිය ලබා දෙන්න කියලාද මං හිතන අර වැඩි හිටිය අම්මලා වගේක් හිටියා. ඒ අම්මලා ඇවි ගෙන්නගෙන මේ ආණ්ඩුව අපිට විපක්ෂයට බලපෑම් කරන්නේ ආණ්ඩුව අපි ලව්වා අපිත් මේකට කැමති වෙව්. මේ සමරිසි පනත් ගේන්න නැත්නම් සමරිසි දේවල් අධ්‍යාපනයට ඇතුළත් කරලා නොතේරෙන දරුවන්ටත් මේක එකතු කරලා හෙට අපේ ඉස්කෝලවල
දැන් අපි දැක්කා සාමාන්‍ය අපේ ඉස්කෝලේ අපි පොඩි කාලේ යනකොට ගෑනු ළමෙක් টয়ලට් එකට යන්න අවසර ඉල්ලපුවාම තව කෙනෙක් එක්ක යවන්නේ. දැන් මේ විදිහට තව කෙනෙක් එක්ක යවන්න පුළුවන්ද? තව ආරක්ෂාවට ගෑනු ළමෙක් යවන්න පුළුවන්ද? ඒ දෙන්න ගිහිල්ලා টয়ලට් එක ඇතුළට ගියන් පස්සේ තව කෙනෙකුට එබ්ල බලන්න පුළුවන්ද? ගිහිල්ලා ඇතුලේ මොනවද කරන්නේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයන් පිරිමි ළමයි දැන් අපි තමන්ගේ කට්නෑම ඉන්නකොට සැකයක් තිබුණේ නැහැ. දැන් අපේ ගෙවල් වලට ආපුවාම කොල්ලෝ ගොඩක් එකතු වෙලා ඉන්නකොට අම්මලා ඇවිල්ලා බිකම් කරන්නේ නැහැ. මොකද්ද කියලා බලන්නේ නැහැ. දැන් හෙට මේව අධ්‍යාපනය ඇතුළත් කරන් පස්සේ අම්මලා තාත්තලාට මුර කරන්න වෙනවා. කැම CCTV කැමරා හයි කරන්න වෙනවා. දරුවෝ එකතු වෙන තැන්වල. තමන්ගේ පිරිමි දරුවෝ එකතු වෙන තැන්වලට වෙනම දාන්න වෙනවා. කාන්තා දරුවෝ එකතු වෙන තැන්වලට දාන්න වෙනවා. ඒ නිසා මේ දේවල් ඇතුළත් කරලා මේ විකෘති ආසාවල් ඉෂ්ට කරගන්න ගිහිල්ලා වැරදුනයින් පස්සේ විපක්ෂයකට දානවට වැඩිය මං හිතන්නේ අපි මේවා අයින් කරලා අපි කතා කරලා අපේ අධ්‍යාපනයේ අනාගතයට ගැලපෙන විදිහට සකස් කරන්න ඒක අපි විවාදයක් නේ අපේ නායකතුමා ඇතුළු අපේ කණ්ඩායම කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විය යුතුයි ඒක සාකච්ඡා කරලා සැරෙන් සැරේ වෙනස් කරන්න බෑ මේක එක සැරයක් ඇතුළත් කරපුවම දැන් ඔක 6 වසරට ඇතුළත් කරපුවම 7 වසරට 8 වසරට ඔහම ක්‍රමානුකූලව යන්න ඕනේ. එතන හින්දා තමයි ගන්න. එක වසරේ ටික ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් වෙන්නත් 6 වසරේ ටික අකුල ගන්න කියලා කියන්නේ මෙන්න මේ ප්‍රශ්න නිසා අපි සාකච්ඡා කරලා හොඳම විදිහට ගෙනල්ලා අපේ අධ්‍යාපනයේ නූතනයට ගැලපෙන විදිහට සකස් කළ යුතුයි. අර පාඩම් කටපාඩම් කරන අධ්‍යාපනයෙන් ඔබට ගිහිල්ලා අර දරුවන්ට බෑග් කරපු තින්නාගෙන යන කොඳු අමාරු හැදෙන අධ්‍යාපන ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා අද රටට ලෝකෙට ගැලපෙන විදිහ අධ්‍යාපනය සකස් කළ යුතුයි. ඒ සඳහා සහයෝගය දෙන්න අපි විපක්ෂයක් විදියට ඕනෑම අවස්ථාවක ලැහැත්ති මේ වගේ විකෘති උවමනාවල් ඉෂ්ට කරගන්න නැතුව එක NGO වල නැත්නම් එක ඩයස්පෝරා වල අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න කටයුතු කරන්නේ නැතුව කටයුතු කරනවා මම හිතන්නේ හොඳයි කියන එක තමයි ආණ්ඩුවට කියන්නේ.